කේක් එකක් මැදින් බහින්න කාරණා කීපයක්ම හේතු වෙනවා. බැටර් එක ඕවර්බීට් කිරීම, ඒත් එක්කම බැටර් එක අඩුවෙන් බේක් කිරීම සහ ඔයාගේ oven එකේ ටෙම්පරේචර් එක අඩුවීම යන කාරණාවන් මෙයට හේතු වෙනවා. කේක් එකක් අනවශ්‍ය විදියට බීට් කරන්න එපා. එතකොටත් ඔයාගේ කේක් එක මැදින් බහිනවා. ඒත් එක්කම කේක් එකේ මැද කොටස හරියට බේක් වෙලා නැත්නම් කේක් එක නෙවෙනකොට එය මැදින් බහිනවා. ඒක නිසා කේක් එක නිවැරදි ලෙස බේක් කර ගැනීමත් වඩාත් වැදගත් වෙනවා. ඒත් එක්කම මේ හැමදේම ඔයා නිවැරදි ලෙස කළත් ඔයාගේ oven එකේ ටෙම්පරේචර් එක නිවැරදි නැත්නම් එතකොටත් ඔයාගේ කේක් එක මැදින් බහිනවා. සාමාන්‍යයෙන් කේක් එක වටේ කොටස තමයි මුලින්ම බේක් වෙන්නේ. කේක් එකේ මැද කොටස බේක් වෙන්නේ බේකින් ටයිම් එකේ අවසාන හරියේදී. ඉතින් ඔයාගේ oven එකේ ටෙම්පරේචර් එක මදි නම් කේක් බේකින් ටයිම් එක ඉවර වෙනකොට ඔයාගේ කේක් එකේ මැද කොටස සම්පූර්ණයෙන්ම බේක් වෙලා නැහැ. එතකොට කේක් එක එළියට අරගෙන නිවුනට පස්සේ මැද කොටස ඇතුළට ගිලා බහිනවා. ඒක නිසා ඔයාගේ oven එකේ ටෙම්පරේචර් එක සහ බේකින් ටයිම් එක නිවැරදිව හඳුනා ගැනීම අනිවාර්ය වෙනවා. ඒක නිසා බේකින් ටයිම් එක ඉවර වුණාට පස්සේ කේක් එක මැදට ටූත්පික් එකක් ගහලා බලන්න කේක් එක බේක් වෙලාද කියලා. ටූත්පික් එක තෙත ගතියට ආවොත් තව විනාඩි 5ක් 10ක් බේක් කරන්න. ටූත්පික් එක වියලි ගතියට ආවොත් ඒ කියන්නේ ඔයාගේ කේක් එක හොඳට බේක් වෙලා. ඒත් එක්කම බේකින් ටයිම් එක අතරතුරේදී ඔයා සැරින් සැරේ oven එකේ දොර ඇරියොත් මේකත් කේක් එක මැදින් බහින්න හේතු වෙනවා. ඒක නිසා බේකින් ටයිම් එක ඉවර වෙනකන් ඔයාගේ oven එකේ දොර ඇරීමෙන් වළකින්න. ඉතින් මේ කාරණාවන් තමයි කේක් එකක් මැදින් බහින්න විශේෂයෙන්ම හේතු වෙන්නේ. ඒක නිසා මේ දේවල් කිරීමෙන් වැළකුණොත් ඔයාට ඔයාගේ කේක් එක මැදින් බහින්නේ නැති විදියට ලස්සනට බේක් කරගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.